හරි. අපි අද කතා කරන්නේ ලංකාවේ ගොඩක් දෙනෙක්ගේ හීනයක් ගැන. රියල් එස්ටේට්. හැබැයි අපි බලන්න යන්නේ මේ දේපල ආයෝජනය පිටිපස්සේ තියෙන ඇත්ත කතාව. අපි හැමෝම අහලා තියෙන කතාවක් නේද? ඉඩමක සල්ලි දැම්මොත් නම් කවදාවත් වරදින්නේ නැහැ කියලා. ආන්න ඒක. අපි අම්මලා තාත්තලා ආච්චිලා සීයලා කාලේ ඉදම්ම ඔලුවට දාපු දෙයක්. ඉතින් ගොඩක් වෙලාවට අපි ආයෝජනය ගැන හිතන්න පටන් ගන්නෙත් ඔතනින් තමයි. ඒත් පොඩ්ඩක් හිතන්න. ඒ කතාව හැම වෙලේම ඇත්තක්ද? ඇත්තටම හැමෝටම මේක හරි යනවද? මොකද අපි අපේ මහන්සියෙන් හම්බ කරපු සල්ලි කොහේ හරි දාන්න කලින් මේ ප්‍රශ්න ටික අහගන්න එක. අන්න ඒක තමයි වැදගත්ම දේ. හොඳයි. දැන් අපි එනවා මේ මුළු කතාවම වෙනස්ම පැත්තකට හරවන තැනකට. මේක තමයි දේපල ආයෝජනය ගැන ඉගෙන ගන්න තියෙන වැදගත්ම පාඩම. Rich Dad Poor Dad පොත කියවපු කෙනෙක් නම් මේක දන්නවා ඇති. ඉතින් මේක හරිම සරලයි. වත්කමක් එහෙමත් නැත්නම් ඇසෙට් එකක් කියන්නේ අපේ සාක්කුවට සල්ලි ගේන්න ඕනම දෙයක්. අනිත් පැත්තට වගකීමක් එහෙමත් නැත්නම් liability එකක් කියන්නේ අපේ සාක්කුවෙන් දිගටම සල්ලි එළියට අදින දෙයක්. සරලවම කිව්වොත් සල්ලි ඇතුළට එනවද ඒක වත්කමක්. සල්ලි එළියට යනවද ඒක වගකීමක්. ඔන්න ඕක තමයි මුළු රහසම. දෙන්නේ තණ්ඩ අපි පදිංචි වෙලා ඉන්න ගෙදර ගැන. ඒක වත්කමක්ද වගකීමක්ද? හිතලා බලන්න. ඒකට මාසේ ගානේ ලෝන් එක ගෙවන්න ඕන, වරිපනම් බදු ගෙවන්න ඕන, මොන හරි කැඩුනොත් හදන්න ඕන. මේ හැම දෙයකින්ම වෙන්නේ මොකද්ද? සාක්කුවෙන් සල්ලි එළියට යන එක. එර මේක පැහැදිලිවම වගකීමක්. හැබැයි හිතන්න ඒ ගෙදරම එහෙම නැත්නම් වෙන ගයක් කුලියට දීලා තියෙනවා කියලා. එතකොට හැම මාසෙම මොකද වෙන්නේ? සාක්කුවට සල්ලි එනවා. අන්න එතකොට ඒක නියම වත්කමක් බවට පත් වෙනවා. හරි. එහෙනම් කොහොමද අපි දේපල කියන එක නිකම් වගකීමක් වෙනුවට අපේ සාක්කුවට සල්ලි කියන නියම වත්කමක් කරගන්නේ? ඒකට කරන්න පුළුවන් ප්‍රධාන ක්‍රම 3ක් ගැන අපි දැන් කතා කරමු. මේක තමයි ලංකාවේ ජනප්‍රියම ක්‍රමය. ගොඩක් දෙනෙක් හිතේ මවාගෙන ඉන්න හීනය ඒ තමයි දියුණු වෙන්න පටන් ගන්න ඒරියා එකකින් ඉඩම් කෑල්ලක් අරගෙන අවුරුදු 5ක් 10ක් වගේ තියාගෙන ඉඳලා ඩබල් ට්‍රිබල් ගානකට විකුණලා දාන එක. මෙතනදි වෙන්නේ කැපිටල් ඇප්‍රීසියේෂන් එකක්. ඒ කියන්නේ ඉඩමේ වටිනාකම කාලෙත් එක්ක වැඩි වෙලා විකුණන දවසට එකපාර ලොකු ගානක් අතට එනවා. ඉතින් මේ ක්‍රමයේ තියෙන ලොකුම වාසිය තමයි ඉඩම කියන්නේ අතට අල්ලන්න පුළුවන් ඇහැට පේන දෙයක් නේ. ඒ වගේම කාලයක් එක්ක වටිනාකම වැඩිවීමේ සම්භාවිතාවයක් ගොඩක් වැඩි. හැබැයි අවාසියකුත් තියෙනවා. ඒ තමයි ඒ ඉඩම තියෙනකම් අපිට මාසික ආදායමක් ලැබෙන්නේ නැහැ. ඒ වගේම තමයි හදිස්සියකට සල්ලි ඕන වුණොත් ඉඩමක් එක රැයකින් විකුණගන්න බෑ. ඒකට කියනවා අඩු ද්‍රවශීලතාවය. එහෙම නැත්නම් low liquidity කියලා. හරි. දැන් එමු දෙවනි ක්‍රමයට. මේක තමයි හැම මාසෙම අතට ගානක් එන නියම කෑෂ් ෆ්ලෝ එකක් හදාගන්න ක්‍රමය. සමහරු මේකට කියනවා පැසිව් ඉන්කම් කියලා. ගෙයක් කඩ කාමරයක් එහෙම නැත්නම් ඇනෙක්ස් එකක් හරි කුලියට දෙනවා කියන්නේ ඒ දේපල අපිට හැම මාසෙම පඩියක් වගේ ආදායමක් හොයලා දෙනවා කියන එක. මේකේ තියෙන ලොකුම ප්ලස් පොයින්ට් එක තමයි ඔය ස්ථාවර මාසික ආදායම. කොටස් වෙළඳපොළ වගේ උඩ පාර යන්නෙත් නෑ. ඒත් මතක තියාගන්න ඕන මේක නිකම්ම වෙන්නේ නෑ. කුලිකාරයන් හොයන්න, ගෙදර දොරේ අඩුපාඩු බලන්න, ඒ කියන්නේ යම්කිසි කළමනාකරණයක්, ඇක්ටිව් මැනේජ්මන්ට් එකක් අවශ්‍ය වෙනවා. ඒ වගේම සමහර වෙලාවට කුලිකාරයෝ නැතුව හිස්ව තියෙන කාලයක් වෙන්න පුළුවන්. හරි. තුන්වෙනි ක්‍රමය. මේක නම් ගොඩක් දෙනෙක්ට අලුත් දෙයක් වෙන්න පුළුවන්. ඒ වගේම හරිම වැදගත් දෙයක්. ලොකු ප්‍රාග්ධනයක් නැතුව දේපල වෙළඳාමේ ආයෝජනය කරන්න ක්‍රමයක් තමයි මේ REITs. එහෙමත් නැත්නම් Real Estate Investment Trust කියන්නේ. මේක හිතාගන්නකෝ දේපල වෙළඳාමටම විශේෂ වුණු යුනිට් ට්‍රස්ට් එකක් වගේ කියලා. මේ REIT සමාගම්වලට අයිති shopping malls, ලොකු hotels, office buildings වගේ දැවන්ත දේපල. ඉතින් අපිට පුළුවන් මේ සමාගම්වල පොඩි කොටසක් අරගෙන ඒ දේපල වලින් එන කුලී ආදායමෙන් අපිටත් ලාභාංශ එහෙමත් නැත්නම් ඩිවිඩන්ඩ්ස් විදිහට ආදායමක් ලබන්න. මේකේ තියෙන සුපිරිම වාසිය තමයි ඉඩමක් ගන්න තරම් ලොකු සල්ලියක් නැතුව පොඩි ගාණකින් උනත් පටන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි කොටස් වෙළඳපොලේ වගේම ඕන වෙලාවක මේ කොටස් විකුණලා ඉක්මනට සල්ලි මාරු කරගන්න පුළුවන්. high liquidity කියන්නේ ඒකට. හැබැයි අනිත් පැත්තෙන් අර මෝල් එකට මොකද කරන්නේ, හෝටල් එකේ කාටද කුලියට දෙන්නේ වගේ දේවල් ගැන අපිට කිසිම පාලනයක් නැහැ. ඒ තීරණ ගන්න සමාගම. හරි. දැන් අපි ක්‍රම 3ම දන්නවා. හැබැයි මොන ක්‍රමයට ආයෝජනය කළත් ඉඩමක් ගෙයක් ගන්න කලින් අනිවාර්යෙන්ම බලන්න ඕන රතු එලි 3ක්. එහෙමත් නැත්නම් red flags 3ක් තියෙනවා. මේක හරියට චෙක් ලිස්ට් එකක් වගේ. මේ ටික බැලුවේ නැත්නම් ලොකු අමාරුවක වැටෙන්න පුළුවන්.
හරි. මේ චෙක්ලිස්ට් එකේ අංක 8 වැදගත්ම දේ නිර්වුල් ඔප්පු. මොන ගනුදෙනුවක් කරන්න කලිනුත් දක්ෂ නීතිඥයෙක් ලවා ඔප්පුව පත්තුරු හරියටම බලවා ගන්න. මේකේ කොම්ප්‍රොමයිස් කරන්න එපා. දෙවනියට සැඟවුණු වියදම්. ඊට මේ ගාන විතරක් නෙවෙයි. ඊට අමතරව යන මුද්‍ර ගාස්තු, නීතිඥ ගාස්තු, සමහර විට පුඩි අලුත් වැඩාවකට යන වියදම්. මේ හැම දෙයකටම හිතේ බජට් එකක් තියාගන්න. තුන්වෙනියට සහ අතිශයින්ම වැදගත් පිහිටීමර් ලොකේෂන් එක. අලුතින් පාරවල් හැදෙනවද, ඉස්කෝල හොස්පිටල් ළඟ තියනවද? මේ වගේ යටිතල පහසුකම් දියුණු වෙන තැනක් කියන්නේ අපේ ආයෝජනය අනාගත වටිනාකම රැකදෙන ලොකුම දෙයක්. ඉතින් මේ කතා කරපු හැම දෙයකින්ම අපි ගන්න ඕන ප්‍රධානම දේ තමයි දේපල ආයෝජනයේ දිහා අපි මෙච්චරකල් බලපු විදිහ පොඩ්ඩක් වෙනස් කරන්න ඕනේ කියන එක. මේ තමයි අද දවසේ ගෙදර අරන් යන්න ඕන ප්‍රධානම පණිවිඩය. හොඳට මතක තියාගන්න මම පදිංචි වෙලා ඉන්න ගෙදර මගේ සාක්කුවේ සල්ලි එළියට ගන්න දෙයක් මිසක් සාක්කුවට සල්ලි දාන දෙයක් නෙවෙයි. ඒ නිසා තාක්ෂණිකව ඒක වත්කමක් නෙවෙයි වගකීමක්. ඉතින් අවසාන වශයෙන් මේ අලුත් විදිහට හිතලා බලන්න. තමන්ගේ ලොකුම රියල් එස්ටේට් හීනය මොකද්ද? ඒක නිකම්ම එන්න ගියක් වෙනුවට තමට ආදායමක් ගෙනත් දෙන වත්කමක් බවට පත් කරගන්න පුළුවන් කොහොමද? අන්න ඒ ගැන හිතන එක තමයි මේ ගමනේ පළවෙනිම සහ වැදගත්ම පියවර.